ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වෙනස් මානයකින් දේශපාලනයේ කෙලින් කතාව 180 දේශපාලන සංවාදයේ සමගයි ඔබ අද සුපුරුදු පරිදි එක්වන්නේ. මේ මොහොත වෙනුවෙන්ටත් රටේ දේශපාලනයේ හරිම උණුසුම්. එක පැත්තකින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා රටට පැමිණි මොහොතක්. ඒ වගේම පළාත් පාලන මැතිවරණය ඉදිරියේ පැවැත්වෙන මොහොතක්. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරයා නව තීරුබද්ධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන මොහොතක්. ඒ සියල්ලට මෙහා අලුත් අවුරුද්දට සූදානම් වන මොහොතක්. පාස්කු ප්‍රහාරයට වසර 7ක කාලයක් ඉක්මවන කාලයක්. මිනිසා රටේ දේශපාලනයේ අතිශය වැදගත්. මේ කරුණු කාරණා සමග අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් අදත් කතා කිරීමට සූදානම්. ඒ සඳහා ආරාධනා කරා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමග ජන බලවේගයේ ආචාර්ය හර්ෂද සිල්වා මහතාට. අයිබෝන් හර්ෂද සිල්වා කියද්දී සමග ජන බලවේගයේ පමණක් නෙවෙයි රටේම දේශපාලන කරලිය තුර ආර්ථික ඔස්තාර්වරයෙක් විදිහටයි ඔබතුමා හඳුන්වන්නේ. ඉතින් අපි කතා බහ ආරම්භ කරමු. පෙනෙන්නට තියෙනවා මේ කියන අර්බුද ප්‍රශ්න රාශියක් මැද පහුගිය කාලයේ කොවිඩ් අර්බුදය, ආර්ථික අර්බුදය මේ සියල්ල මැද අලුත් අවුරුදු උදා වෙලා තිබෙනවා. පෙනෙන්නට තිබෙනවා මිනිස්සු මේ මොහොතේ සූදානම් වෙනවා ආර්ථිකය හොඳයි වගේ නේද? නෑ මෙහෙමයි. ඕක වැටුණනේ ගෝඨාභය රාජපක්ෂලා මේක විනාශ කරා. ඊට පස්සේ මම 17 පාරක් මේ කට්ටියට කිව්වා යන්න කියලා IMF එකට මොලේ පාවිච්චි කරලා යන්න කියලා. නමුත් ගියේ නෑ. මම තමයි ඉස්සල්ලාම ඒ වුණාට ඒගොල්ලෝ කිව්වා හෝම් ග්‍රෝන් සොලියුෂන් තියෙනවා. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. ඊට පස්සේ බංකොලොත් වෙන තැනටම ගෙනිච්චා. හරිනේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආණ්ඩුවක් ඉස්සලම IMF එකට ගිහිල්ලා මේක ගොඩ දාගන්න වැඩේ පටන් ගත්තා. ඊට පස්සේ 2024 ඡන්දයට ඔන්න මෙන්න තියලා ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තියලා ඩෙට් රීස්ට්‍රක්චරින් එක එග්‍රී වුණා. එතකොට 70%ට ගිය ඉන්ෆ්ලේෂන් එක උද්දමනය 5% වගේ අඩු වෙලා තිබුණා. පොලි අනුපාතය 34ට ගිය එක 7% වගේ අඩු වෙලා තිබුණා. ඊට පස්සේ ඩොලර් එක 370ට ගිය එක 300ට වගේ අඩු වෙලා යම් ස්ථාවර භාවයකට රට ඇවිල්ලා තිබුණා. හැබැයි ඒත් එක්කම රැකියා නැති වෙලා තිබුණා. කර්මාන්ත ශාලා වැහිලා තිබුණා. දුප්පත්කම ඇත්ත වශයෙන්ම ලංකාවේ මං හිතන්නේ දැන් දශක 4කට 5කට කාලයක වැඩිම තැනට පොඩි බාධාවක්. කොවිඩ් අර්බුදයේ හේතුවක්ද කොවිඩ් අර්බුදයමද හේතුව නැත්නම් ඉතිහා කියපු කාරණාද? ලංකාව වැටෙන්නද? නෑ කොවිඩ් අර්බුදය මුළු ලෝකෙටම හැදුණා කොවිඩ්. ලංකාවට විතරක් බංකොලොත්තුනේ දැන් නෑනේ. ඉන්දියාවට හැදුනා. බංගලදේශයට, නේපාලයට, පාකිස්තානට, සිංගප්පූරුවට, කලාපෙනේ ලෝකෙටම ආවනේ කොවිඩ් එක. ලංකාව විතර බංකොලොත් කරන්න බෑ. ලංකාවේ බංකොලොත්තුනේ. ඒ ලංකා බංකොලොත්තුනේ කොවිඩ් එක ආපු එක හැමෝටම බලපෑවා. හැබැයි ඒගොල්ලෝ මොලේ කල්පනා කරලා තනේ හැටියට අනේ ගැහුවා. හරිද? ඒගොල්ලෝ ගොඩක් කට්ටිය IMF එකට ගිහිල්ලා මේක කොට දාගත්තා. හැබැයි ලංකාවට ගැටලු තිබුණානේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ පටන් ගත්තේ කොවිඩ් එකට කලින්. කොවිඩ් එක ආවේ මාර්තු මාසයේ මම හිතන්නේ දෙවනි සතියේ 2020. හැබැයි 2019 දෙසැම්බර් මාසයේ තමයි ගෝඨාභය රාජපක්ෂ සහ වියත්මග බදු මේ අඩු කරලා අර යන්න බැරි තැනකට රට ගෙනිච්චේ. ඉතින් එතනින් තමයි මේක පටන් ගත්තේ. ලංකාව පළවෙනි පාරට ශ්‍රේණිගත කිරීමෙන් අඩු වුණේ 2019 ජනවාරි මාසේ. කොවිඩ් ගැන කලින් හොඳේ. ඊට පස්සේ තමයි දැන් අනුරුද්ධ දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ගත්තේ. දැන් මං අහගෙන ඒ කට්ටිය කියනවා මාස 6න් රට ගොඩ දැම්මා අර උද්දමනය අඩු කරා. ඒවා නිකන් අර මන් දන්නේ ඒගොල්ලෝ හිතනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා කියලා මන් දන්නේ. නමුත් මේ අනුරුද්ධ දිසානායකගේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල ඉස්පිල්ලා පාපිල්ලක්වත් අයින් නොකර ඒ විදියටම ඒක දිගුවක්. එච්චරයි. වෙන මොකක්වත් වෙනස් කරලා නැහැ. කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. අඩු ගානේ මම කියන්නේ නාය ප්‍රතිගත කරන්නත් එයා කරා කියලා කිව්වට එයා නෙමෙයි කරේ. එයා එන්න ටික දවසකට කලින් මේක
එග්‍රී වෙලා තිබුණේ මම දන්නවා මේක කතාව ජනාධිපති හැටියට අනුර දිසානායක මැතිතුමා වාඩි වෙලා හිටියා මුදල් අමාත්‍යාංශයේ කට්ටිය හුලංගම් වල වාඩිලා හිටිය එක පැත්තකින් අනිත් කට්ටිය ඇවිල්ලා කිව්වා මේකයි ප්ලෑන් එක අපි මේක ඉස්සරහට අරගෙන යමුද කියලා ප්‍රශ්න මුකුත් ඇහුවේ නැහැ හා කියලා කිසි ප්‍රශ්නයක් ඇහුවේ නැහැ හා කියලා කිව්වා නා ප්‍රතිගත කිරීම එහෙමම ගියා හැබැයි ඡන්දට කලින් කිව්වේ DS එක එහෙමත් නැත්නම් ණය තිරසර විශ්ලේෂණ ඒක වෙනස් කරනවා මෙහෙම මේ ණය ගත්තේ හොරට මේ වගේ වන්න ඕනේ ලොකු බොරු ගොඩක් කිව්වා මිනිස්සුන්ට හැබැයි කිසිම දෙයක් කරේ නැහැ ඒක ඒ විදියටම ඉස්සරහට අරගෙන දැන් පෙනෙන්නට තියෙනවද මේ අලුත් අවුරුද්ද මං හිතන්නේ මේ අර්බුද ප්‍රශ්න හමුවේ මේ තියෙන අලුත් අවුරුද්ද මිනිසුන්ට ජයයි වගේ පේනවද ආර්ථිකය වශයෙන් නෑ මෙහෙමනේ දැන් මිනිසුන් පැත්ත ගත්තොත් එහෙම දැන් මගෙන් ඇහුවේ ප්‍රශ්නේ තමයි ආර්ථික හොඳද කියලා. ස්ථාවර ධනක තියෙනවා. දැන් තියෙන්නේ ස්ථාවරත්වයෙන් වර්ධනයට යන්න. ස්ථාවරත්වයෙන් රටක් ගොඩ යන්නේ නැහනේ. ඒක වර්ධනයට යනවා. අස්ථාවර වෙච්ච රට ස්ථාවරය කරා. ඒක කරේ IMF එකේ උදව් එක්ක. හැබැයි IMF එක උදව් එක්ක කියන්නේ මේ IMF එක කියන නිසා මේක කරා කියලා සමහරු හිතනවා නම් ඒක වැරදි. මේක තමයි කරන්න තිබුණ දේ. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න සල්ලි අච්චු ගන්න මහ බැංකුව සල්ලි අච්චු ගන්න බැරි මහ බැංකුවක් හැටියට වෙනස් කරා. ඒ පනතට අනුර දිසානායකලා මහ කත විදිහට විවේචනය කරා. දැඩි විරෝධයක් නැතුව ඒ මහ බැංකුවේ අධිපතිට මෙතන කතා කරන්න බැරි නම් වලින් ඒගොල්ලෝගේ අද සමහර ඇමතිලා කතා කරේ. ඊට පස්සේ භාණ්ඩාගාරයේ අපි අලුත් පනත් දෙක තුනක්ම ගෙනාවා. එකක් තමයි ණය කළමනාකරණ පනත ගෙනාවා. ඊට පස්සේ රාජ්‍ය මූල්‍ය පනත ගෙනාවා. හරි. හැබැයි එතකොට මහින්ද සිරිවර්ධනට මේගොල්ලෝ මේ හොරා කියන තත්ත්වයට ආවා. හරි. ඊට පස්සේ හැබැයි මේ සියලු පනත් වලට මේ කට්ටිය වෙනස් විරුද්ධ වුණා. IMF ට විරුද්ධයි, මහබැංකුව මුදල් පනතට විරුද්ධයි, ණය ප්‍රතිවගත කිරීමට විරුද්ධයි, ණය කළමනාකරණ වර්තන විරුද්ධයි, රාජ්‍ය මූල්‍ය පනතට විරුද්ධයි. එතකොට මේ සියලු දේට විරුද්ධ වෙලා ඒක ඒ විදිහටම ඉස්සරහට අරගෙන හැබැයි ඒකෙන් වර්ධනය එන්නේ නැහැ. ඒකෙන් එන්නේ ස්ථාවර පවතින තත්ත්වෙම. පවතින තත්ත්වය යම් තැනකට දැන් අවුරුදු අපි 9ක් පස්සට ගෙනිච්චනේ ගෝඨාභය රාජපක්ෂ. ඒ අවුරුදු 9ක් පස්සට ගෙනිච්චාම දැන් අවුරුදු ඒකෙන් 3ක් 4ක් විතර මේකෙන් කවර් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි තාමත් ඉන්නේ පිටිපස්සේ. නමුත් අර දශකයක පිටිපස්සට ගිය එක යම් විදිහකට අඩු කරගත්තා. හැබැයි වර්ධනය වෙන්න නම් දැන් රනිල් වික්‍රමසිංහ නෑ. හරි දැන් මේ අනුර දිසානායකගෙන් දැන් අනුර දිසානායකගේ ආර්ථික වැඩපිළිවෙල මොකද්ද? රට වර්ධනය කරන්න. වැහිච්ච කම්පැනි අරින්න. නැති වෙච්ච රස්සා නැවත ගන්න. ඒ ආර්ථික වැඩපිළිවෙල පැහැදිලි දැන් කොහොමද කියන්නේ? මං කියන්නේ පන්සලේ බණ කියන්න ඇවිල්ලා තියෙන්නේ පල්ලියේ පූජකතුමා කියන්නේ. කෝ ප්‍රතිපත්තිය මොකද්ද? දැන් චැලෙන්ජ් එකක් තියෙනවානේ. දැන් අපනායනට චැලෙන්ජ් එකක් වැදලා තියෙනවා. GSP+ එකක් යනවා. ඔබතුමා හොඳ තැනකට ආයි. මම දැන් ওই ප්‍රශ්නෙට මම එන්නම්. දැන් මුළු ලෝකෙම දැන් මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. මොකක්ද ලංකාව සම්බන්ධයෙන් තියෙන බැරෑරුම්කම මේ මොහොත වෙන විට තියෙන බැරෑරුම් තත්ත්වය මොකක්ද මේ තීරුබදු ප්‍රශ්නේ? දැන් මේකනේ කොකාකෝලා බොන්න එපා කියපු මිනිස්සුන්ගේ පක්ෂනේ මේක. මතකනේ? කොකාකෝලා බොන්න එපා කිව්වනේ ඇමරිකාවේ නේ කියලා. හරි. එතකොට දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මේක මේ හරි ඇතුලේ ඉන්ටර්නල් අවුලක් තියෙනවානේ. හරි. දැන් මෙච්චර කල් කිව්වේ අපිට ඔය මොකද්ද කිව්වේ? MCC එක ගේන්න හරිද? මම සම්බන්ධ වුණා මූලික සාකච්ඡාව. මොකද්ද මේගොල්ලෝ තර්ක කරේ? මේගොල්ලෝ කිව්වේ MCC එක ගේන්නේ ඇමරිකාවෙන් මේ කොළඹ ඉඳලා තිරුණාමලයට තාප්පයක් ගහන්න කියලා. හරි. එතකොට හැබැයි MCC එකේ කිසිම තාප්ප ගහන්න තිබුණේ නැහැ. MCC එක ගෙනාවේ ඒ අපිට අවශ්‍ය ආර්ථික වර්ධනයට අවශ්‍ය පසුබිම සකස් කර වටපිටාව හදලා.
ඊට පස්සේ ඊලෝන් මස් කියන හාදයා මේ මොකක්ද කිව්වේ මේ රටවල් හරි කැත විදිකට ඒ මනුස්සයාට මේ විවේචනය කර ඊට පස මේ ඊය පෙරේද ආර්ථික ගාතකයක්ව හරි ඊට පස ඊරොන් මස්ට දීපු ස්ටාර්ලිං ලයිසන් එක කැන්සල් කරන කතාවක් පවා කිවන මම කියන්න පක්ෂන්න කාලේ නෑන මේ ආණ්ඩුට ඇවිල්ල මම කියන්නේ දැන් මේ ගොල්ලෝ එතකොට ඇමරිකාවත් එක්ක අර මේ බටහිර විරෝධී කණ්ඩායමනේ එතකොට දැන් ආය යනවද මේ ට්‍රම්ප්ගාවට වැදගෙන දැන් අපට ආරංචි අනිල් ජයන්ත යනවලු මේ ට්‍රම්ගේ නියෝජිතය කම්බෙන් 8 වෙනිදා 9 වෙනිදා කලින් මේක බේරගන්නවා කියනවා. ඒ කියන්නේ ඔවුන් සඳහන් කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික විශේෂයෙන්ම අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ආර්ථික සංවර්ධන ඔහු ප්‍රකාශ කරන රාජ්‍ය තාන්ත්‍රික විදිහට මේ ප්‍රශ්නේ විසඳ ගන්නට ඔවුන් උත්සාහ දරනවා කියන කාරණේ. මම කියන්නද GSP ප්ලස් එක ගේන්න රටේ නායකත්වය දුන්නේ මම. හරි GSP ප්ලස් එක ගන්න ෆයිට් කරා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා GSP ප්ලස් එක ඕනේ නැහැ කියලා කිව්වනේ. 2010 යුද්ධය අවසානයෙන් පස්සේ නිවාඩ් කබ්‍රාල කිව්වා මොනවටද GSP ප්ලස් මතකනේ මිනිස්සුන්ට මේවා හරි අපේ රටේ වැඩක් තියෙන්නේ මිනිස්සුන්ට මේ සියලු දේ මාසෙන් දෙකෙන් අමතක වෙනවා මිනිස්සුන් අමතක වීමත් එක්ක තමයි අපිට මේ පාර වරදින්නේ හැමදාම හරි එතකොට ඒක 2017න් තමයි අපි නැවත ලබා ගත්තේ 2017 GSP ප්ලස් එක ලබා ගන්නකොට අපි බොහෝ දේවල් වලට එකඟ වුණා හරි හැබැයි එකඟ වෙච්ච දේවල් දැන් නොකරෙන් මං කියන්නේ දැන් ට්‍රම්ප් කියන්නේ ට්‍රාන්සැක්ෂන් මත වැඩ කරන මිනිහෙක් එයාට ගිහිලා අනේ අපි IMF එකේ ඉන්නේ කරුණා කරලා අපි ගැන මේ කරුණාවෙන් බලන්න එයාට ඒව නැහැ එයා මෙන්න මෙහෙම දෙයක් කිව්වා if you make me a phenomenal offer I will consider කියලා phenomenal හරි එයා ඔය phenomenal කියන වචනේ කතා කරන කලින් මට කතා කරලා තිබ්බ තායිලන්ත බිම්ස්ටෙක් එකේ ඩයලොග් එකේ කතා කරන්න මම බිම්ස්ටෙක් ඩයලොග් එකේ කතා කරනකොට මම වචනයක් පාවිච්චි කළා ට්‍රම්ප්ගේ ෆිනොමිනල් වචන කලින් irresistible මම කියන්නේ irresistible අපිට පුළුවන් වෙන්න ඕනේ structures irresistible structures incentives ගේන්න ඕනේ එහෙම කරලා තමයි අපේ මේ regional trade agreements නැවත රීසෙට් කරගන්න වෙන්න හොඳ ඉතින් ඒ නිසා මේක අඬලා කරගන්න පුළුවන් දෙයක් දැන් වියට්නාමේ ප්‍රධානියා ඒගොල්ලෝගේ කොමියුනිස්ට් පක්ෂය කතා කරලා ට්‍රම්ප්ට කිව්වහම ඒගොල්ලෝ ඇමරිකාවට ගහන මේ ටැරිෆ් එක බිඳුව කරන්නම් කියලා ට්‍රම්ප් වද කිව්වේ එයාට කිව්වා එන්න කියලා ෆ්ලොරිඩා ඔයා කිව්වට මාරලා මම හිතනවා ආද ගිහිල්ලා ඇති ඒගොල්ලන්ට 47 කෝද ගහලා තිබ්බනේ දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන 46 බිඳුවට මේ වෙනකොටත් ඒ සාකච්ඡා සඳහා සාධනීය මට්ටමක් තිබෙන බව ආරංචි වෙන්නේ මම හිතන්නේ වියට්නාමේද ඔව් මේ මොහොත වෙන විටත් දැන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා ඉල්ලලා තිබුණේ යහපත් ප්‍රතිචාර ලැබෙන බවයි මාධ්‍ය ෆ්ලොරිඩාවට එන්නත් කියලා තියෙනවා ඉතින් මම කියන්නේ ඒක ඇවිල්ලා irresistible offer එක phenomenal offer එක ඉතින් අනිල් ජයන්තට පුළුවන් ද phenomenal offer එක ලංකාවෙන් ට්‍රම්ප්ගේ නියෝජිතයට කරන්න බලමු හරි දැන් එල්බෝඩ් කතාපැත් මේවා දැන් මෙතනට අදාළ නැහැ ඔයාට එල්බෝඩ්ද නැද්ද කියන එක අදාළ නැහැ ඕගොල්ලොන්ට රටක් තියෙනවා මිලියන් 20ක් ඉන්නවා මිනිස්සු දැන් ආයෙ නිකන් අපිට බෑ අපි දන්නේ නැහැ අපි හෙට හොයාගෙන එන්න පොතෙන් පාඩම් කරා ඒවා බෑ හොඳේ පැන්නනම් මූදට පීනන්න ඕන හරි තනියෙන් නෙවෙයිනේ පැන්නේ අපි ඔක්කොමත් අරගන්නේ අපි ගොඩ දානවා කියන්නේ කිව්වේ ඉතින් ඒ නිසා මේක ලේසි වැඩක් නෙවෙයි අමතම අපි මේ කෙටි විරාමයකට යමු කෙටි විරාමයෙන් පසු යලිත් වතාවක් අපි හම්බෙමු විරාමයෙන් පසු යලිත් වතාවක් 180 සමගයි ඔබ එක්වන්නේ අද අප කතා බහට එක්ව සිටින්නේ ආචාර්ය හර්ෂද සිල්වා සමගින් මේ බාධාව කොහොමද අපි ඉවත් කරගන්නේ ඒ බාධාව පාරේ මහ විශාල වලක් කපලා වගේ මේ තියෙන්නේ දැන් ඒ බරපතල අවදානම් තත්ත්වය මේක මීට වඩා මේ ඇමරිකාවේ ට්‍රම්ප්ගේ ටැරිෆ් එකට වඩා එහා ගිය එක මොකද්ද මං කියන්නේ හේතුව
එකක් තමයි ට්‍රම්ප්ගේ ටැරිෆ් එක නිසා අපි ඇමරිකාවට අරින ඇමරිකාවනේ අපේ ලොකුම මාකට් එක තනි රටක් හැටියට තනි රටක් හැටියට ලොකුම මාකට් එක අපේ විශේෂයෙන් අපේ ඇඟලුම් නිෂ්පාදනවල විශාල වෙළඳපොළක් අපිට තියෙන ඇමරිකාවේ. ඇඟලුම් විතර නෙවෙයි දැන් බලන්නකෝ දැන් ඔයා ගිහිල්ලා බැලුවොත් ඇමරිකාවේ තියෙනවානේ ලොකු earth moving trucks අර කැටපිලර් එහෙම ලොකු අර විශාල කන්ස්ට්‍රක්ෂන් ට්‍රක් තියෙන කන්ස්ට්‍රක්ෂන් ට්‍රක් වල ටයර් එක කොහෙද හදලා තියෙන්නේ කියලා බලන්න. කන්ස්ට්‍රක්ෂන් ට්‍රක් වල ටයර් හදන්නේ ලංකාවේ. ඒවා හුලං ගහන්නේ නැහැ අර solid rubber tire. හරි ලෝකයේ වැඩිපුරම මාකට් ෂෙයාර් එකක් තියෙන්නේ අපේ ලංකාවේ මේ ටයර්. එතකොට ඊළඟට කුරුඳු ඇමරිකාවේ පාවිච්චි කරන ලොකු දෙයක් තමයි ටකෝ බෙල් එකේ ඉඳලා හැමතැනම කුරුඳු පාවිච්චි කරනවානේ. සිනමන් කොහෙන්ද එන්නේ ලංකාවේ. ඊට පස්සේ මේ මැනික් ජෙම් ඇන්ඩ් ජුවල් හරි රබර් ප්‍රොඩක්ට්ස් ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ ඇමරිකාවට යන. එතකොට ඒ එක මාකට් එකක්. හැබැයි ඇමරිකාව අනිත් රටවල් එක්ක මේ ට්‍රේඩ් වෝර් එක පටන් ගත්ත නිසා ඇමරිකාවේ කන්සම්ප්ෂන් එක පල්ලෙහාට යනවා. ඇමරිකාවේ ඩිමාන්ඩ් එක අඩු වෙනවා. ඒත් එක්කම ලෝකයේ ඩිමාන්ඩ් එකත් අඩු වෙනවා. ට්‍රේඩ් වෝර්ස් වලින් වෙන්නේ මේ හැම රටේම වාගේ ඉල්ලුම කන්සම්ප්ෂන් එක අඩු වෙනවා. ඒතර කන්සම්ප්ෂන් එක අඩු වෙන ට්‍රේඩ් වෝර් එකක් තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙන අවස්ථාවක අපිට එක්ස්පෝර්ට් කරන්න තියෙන හැකියාවත් අඩු වෙනවා. වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. හරි අනිත් එක තමයි හැමෝටම මේ ටැරිෆ් දාලා තියෙන නිසා හැමෝම උත්සාහ කරන්නේ කොහොම හරි අනිත් එක්කනව පරද්දලා තමන් කම්පීට් කරන්න. ඒක ලෝක ස්වභාවයනේ. එතකොට අපිට කම්පීට් කරන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. කම්පිටිෂන් එක වැඩි වෙනවා. ඒකෙනුත් අපිට පහරක් වදිනවා. ඊළඟට යුරෝපයේ තමයි අපිට කලාපයක් හැටියට මූලිකම කලාපය. යුරෝපයට තියෙනවා අපිට GSP+ කියලා එකක්. ඒකෙන් අපිට ඩියුටි ෆ්‍රී ඇක්සස් තියෙනවා යුරෝපේ රටවල් 28කට. ඒක ඉවර වෙනවා. ඒක එන අවුරුද්දේ ඉවර වෙනවා. බාධා කිරීමක් දැන් ඔබතුමා ඔය කියන කාරණේම ආණ්ඩුව එක පැත්තකින් ඉස්මතු කරන අපිට GSP+ තියෙනවා කියන තැන ආණ්ඩුව යම් මතවාදයක ඉන්නවා. එතකොට ඒක අපට කොහොමද බලපාන්නේ? මෙහෙමනේ GSP+ ඉවැලුවේෂන් ටීම් එක එන සතියේ හරි දෙකේ ලංකාවට එනවා. ඇවිල්ලා මම දකින විදිහට GSP+ එක එන අවුරුද්ද වෙනකන් දීර්ඝ වෙනවා. ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. හැබැයි එන අවුරුද්දේ GSP+ කියන ට්‍රේඩ් ස්කීම් එක ලෝකෙම අයින් වෙනවා. ඒක මේ අපි කරන එකක් නෙමෙයි. යුරෝපියන් යූනියන් එකේ නීතිය වෙනස් වෙනවා. එතකොට ඒක පොදු න්‍යායයක්. ඔව් රටවල් 5කට හරි 6කට විතරයි දැනටමත් GSP+ ලැබෙන්නේ. ඒක අපිට ලැබුණේ 2003 කරපු වැඩපිළිවෙලක් නිසා. හරි 2001-3 කාලේ පටන් ගත්ත දෙයක් නිසා තමයි ඔක පස්සේ ලැබුණේ. ඒක දැන් ඔබතුමා කියන විදිහට යම් අත්හිටවීම් සඳහා බලපාන සාධක තියනවද මොනවද කොහොමද සමහර වෙලාවට අපිට අහිමි වෙච්ච එක බලපෑම් මොනවද? ඔව් ඒක තමයි. දැන් 2000 එන අවුරුද්දේ මේක නැවතුනහම ආයේ හැමෝටම ඇප්ලයි කරන්න වෙනවා GSP+ එක ගන්න. රෝකේ රටවල් 200ක් තිබ්බට රටවල් 5කට නම් මේක ලැබෙන්නේ. ඉතාමත්ම සුවිශේෂී කාරණා මත තමයි මේක ලැබෙන්නේ. හරි නැතු අනිත් රටවල් වලටත් ලැබෙන්න බෑ. එතකොට දැන් ඔය ඇමරිකාවේ GSP එකයි යුරෝපයේ GSP+ එකයි කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. ඇමරිකාවේ GSP එක දැන් ඉවරයි. ඒක ලැබෙන්නේ නැහැ. හරි ඒක ලැබුණත් ලැබෙන්නේ ඉතාමත්ම සුළු වාසියක් විතරයි. අනිත් ඒක රටවල් එකකට දෙකකට නෙමෙයි ඔක්කොටම ලැබෙනවා. හරි ඒ නිසා ඒක කම්පීට් කරන රටවල් අතර පාවිච්චි කරන්න බෑ. දැන් GSP+ එකට අපි ආයෙත් ඇප්ලයි කරනකොට කලින් පොරොන්දු ඉටු කරේ නැති අහුට පටේනවා. මූලික දේවල් 3ක් තියෙනවා. එක තමයි මේ PTA එක Prevention of Terrorism. දැන් බලන්න දවස් කිහිපයකින් GSP+ එකේ ඉවැලුවේෂන් ටීම් එක එනවා. හැබැයි අද වෙනකොට අර මුස්ලිම් ළමයාව අනුර දිසානායක ජනාධිපතිතුමාම DO එකක් අස්සම් කරලා දවස් 90කට PTA එක යටතේ අරගෙන. මම දන්නේ නැති කවුද කියලා මේ කට්ටිය මට උපදෙස් දෙන්නේ. ඒ බලපෑම් තියෙනවා මේ කාරණෙත් එක්ක. නැතුව. දැන් මේගොල්ලෝ එනකොට GSP දැන් අඩුම ගානේ ගිය ආණ්ඩුවේ කාලේ මේක ඉම්ප්ලිමන්ට් කරන එක සස්පෙන්ඩ් කරලා තිබුණා. හරි ඒක තමයි එක PT එක. දෙක තමයි රෙකන්සිලියේෂන් එකට දීපු පොරොන්දු ට්‍රූත් කමිෂන් එක වෙන්න පුළුවන්, රෙපරේෂන් ඔෆිස් එක වෙන්න පුළුවන්,
හරි ජස්ටිස් මෙකැනිසම් එක වෙන්න පුළුවන්. දැන් ජිනීවා වල 30 ස්ට්‍රෝක් එක රෙසලූෂන් එකට විරුද්ධව දැන් මේක වැඩ කරන්නේ. දැන් රනිල් වික්‍රමසිංහගේ අර කලින් ආණ්ඩුවෙත් ඊට පස්සේ කාලෙත් මේක යම් විදියකට බැලන්ස් කරගෙන ගියාට දැන් ගෝඨාභය රාජපක්ෂලා ගෙන ආපු පොසිෂන් එකට තමයි දැන් ජිනීවා වල වැඩ කරන්නේ. ඒ කියන්නේ මේක කිසිසේත්ම පිළිගන්නේ නැහැ කියන්නේ. ඒකට රෙසලූෂන් ජිනීවා රෙසලූෂන් එක සහ ඒකට සම්බන්ධ රෙකන්සිලියේෂන් එක ඒක GSP+ එකට බලපානවා. තුන තමයි ඇන්ටි කරප්ෂන් එක නා අනුර දිසානායකලාගේ ආණ්ඩුව සෑහෙන වැඩක් කරන බව අපි පිළිගන්නවා. ඒක හොඳයි කියලා. ඒ කාරණේ තමයි මම හිතන්නේ ප්‍රමුඛ කාරණයක් විදියට. ඒක විතරක් මදිනේ. කාරණා තුනක් තියෙනවානේ. දැන් අලුත් කාරණාවක් ඇවිල්ලා තියෙනවා. ඒකට අර ඔන්ලයින් සේෆ්ටි බිල්. ඒ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ඇවිල්ලා තියෙනවා අර මං කලින් කියපු කාරණා වලට අමතරව. ඉතින් හතරක් හරි පහක් තියෙනවා නම් එකක් විතර නෑ. පිළිගන්නවා. හොඳට ඒක හොඳයි කියන්න මම පැකිලෙන්නේ නෑ. මම දැඩි විවේචනයක් ඉදිරිපත් කරා. හැබැයි ඒක ඇන්ටි කරප්ෂන් ඩ්‍රයිව් එක පිළිබඳව නම් මම 100% කියන්නේ අත් එක්ක තමයි. දැන් මේ මොහොතේ මේක බැරෑරුම් ප්‍රශ්නයක් කියලා හැමෝම පිළිගන්නවා. දේශපාලඥයෝ සහ අනිකුත් විවිධ ආර්ථික විශ්ලේෂකයන් මේ මොහොතේදී ඔබට ආණ්ඩුව පැත්තේ යම් ඉල්ලීමක් හරි නැත්නම් මේ සම්බන්ධයෙන් යම් කතා බහක් හරි මොකද්ද මේ සම්බන්ධයෙන් කරන්න කියනගේ කියන විපක්ෂයේ පොදු එකඟතාවයක් සහ මතයකට එන්න ආණ්ඩුව පැත්තෙන් යම් පොළේලියක්වත් දීලා නැද්ද? නෑ මම ඇත්ත වශයෙන්ම කෙලින්මත් මං කියලා දෙනවා අපි ඕන සපෝට් එකක් දෙන්න. ඒ වුණාට අඩුම ගානේ ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ නෑනේ. හරි එම නැතුව නිකම් මොකක්වත් නෑ. අර ෂොට් ගහන විතරයි. මොකද්ද හේතුව? සමහරු කියනවා ආණ්ඩුව අපෝසත් කියලා කියන ආණ්ඩුව උද්දච්චයි කියලා කියනවා. මොකද්ද මේ ගැටලුව? මේ වගේ බැරෑරුම් අවස්ථාවකත් මේ විශේෂයෙන්ම විපක්ෂයේ ඉන්න වගකිරියොත්තුන්ගෙන් මේ උපදෙසක් ගන්න බැයි නම් මොකද්ද ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නේ? ඔයා මොනවද කියන්නේ? අර අපි හදපු දඹුල්ලේ හදපු වැඩේ අඩු ගන්න නිකන් ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ නෑනේ. අරස මචං අපි මේක විවෘත කරනවා කියලා කිව්වේ නෑ. මොකක්ද බලපාලා තියෙන්නේ? අන්නන්නද ඕන කෙනට හිතා ගන්න පුළුවන්නේ ආය මම කියන්න ඕන්නේ. හරි ඉතින් අපි ඉගැන වැඳගෙන දනෙන් යන්න ඕන්නෑ. අපි කියලා තියෙනවා ඕන්නන් අපි උදව් කරන්න අපෙන් හන්ඩ දෙයක් මංකිවන ටෙලිෆෝන් කොල්ල එකක් දෙන්න දීලා නෑ. ඔයිට වඩා මොනවද කරන්නේ බලෙන් අපිට කියලා කරන්න බෑන. හරි අපිම දැන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලංකාවට මෙන්න මේ මොහොත වෙන විටත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ ගමන යහපත් කියලා තමයි ආණ්ඩුවේ පැත්තෙන් ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මේ විශේෂයෙන්ම ඇමරිකන් තීරුබදු කාරණයක් එක්ක ආර්ථිකමය වශයෙන් ඉන්දියාවත් එක්ක ඉන්දියාව එක්ක යන ගමනක් යන එක හරිද නැත්නම් එහෙම යන්න සූදානමක් ආණ්ඩුවේ තියෙන බව පේනවද? ඒක හරිද මොකද්ද? නෑ ඉන්දියාවේ ගමන මම පිළිගන්න ඒක සාර්ථකයි. අසාර්ථක නෑ සාර්ථකයි. අනුර දිසානායක මේ කරපු වැඩේ ජනාධිපතිවරයාට හරි. ඒක මම පිළිගන්නවා. ඒක තමයි විය යුත්තේ. හැබැයි එතන යමක් සඳහන් නොකරම බෑ. ඒ තමයි මොන කෙන්ගෙටියටද මෙච්චර කාලයක් ඕකට විරුද්ධ වුණේ. ඇයි මිනි මරා ගත්තේ? ඉන්දියන් ව්‍යාප්තවාදය කියලා ඇයි මෙච්චර මේ රටේ තිබිච්ච ගමනට නැති කරේ? ඔය අද කරපු දේ, ඊයේ කරපු දේ, පෙරේදා කරපු දේ මේ කට්ටිය කලින් වටහා ගත්තා නම් හරි අපි ඉන්නේ වෙන තැනකද? මෙලහට ඉන්දියාවත් එක්ක ලොකු ගමනක් අපි ඉස්සරහට ගිහිල්ලා. හරි ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම මේ රට කඩා වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි JVP එකට මෙච්චර කල් ගියා යථාර්ථය තේරුම් ගන්න. ලෝකයේ ආර්ථික යථාර්ථය මේකයි කියලා මේ JVP එක තේරුම් ගත්තා නම් අවුරුදු 20කට 25කට 30කට 35කට 40කට කලින් හොඳේ දැන් තේරුම් ගන්න දෙන්න. දැන් තේරුම් අරන්නේ. ඒ කියන්නේ තේරුම් අරන් කියලා වගේ පේනවා. හරි නැත්තම් ඔය අංශක 180ක් වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ඉන්දියාවත් එක්ක මේ ඩිෆෙන්ස් කෝපරේෂන් එකක් ගහයිද? ඉන්දියාවත් එක්ක මේ මොනවාද මේ HDBC ලයින් එකක් ගහයිද? හරි ඉන්දියාවත් එක්ක පෙට්‍රෝලියම් ලයින් එකක් ගහයිද? නෑනේ. එතකොට හරිම මේගොල්ලෝ හරි අපරාධයක් අපේ රටට උනේ. මොකද මේ කට්ටිය තේරුම් ගත්තා. දන්න බැරි වුණා. මේ කට්ටිය
ස්ටයික් කරා ආර්ථිකය විනාශ කරා මිනි මැරුවා මේකට විරුද්ධ. හරි ඉතින් දැන් හරි ඒක පැත්තකින් යන්න. අපි පොඩි බාධා කිරීම අපි 180 වැඩසටහන සමගයි එක් වෙලා තිබෙන්නේ අපේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කරන්නේ වර්තමාන ආණ්ඩුව අංශක 180ක් වෙනස් වෙමී යනවා කියන මේ කාරණයක් එක්ක අපි අවසන් මිනිත්තු කිහිපෙදී සූදානම් වඩාත් වැදගත් වුණු කාරණා කිහිපයකට එකතු වන්නට අපි කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යළිත් වතාවක් 180 සමගයි ඔබ එක්වන්නේ අද අප කතා බහට එක්ව සිටින්නේ ආචාර්ය හර්ෂද සිල්වා සමගින් මන්ත්‍රීතුමනි දැන් මේ මොහොත වෙන විටත් කොටස් වෙළඳපොලේ දවන්ත කඩාවැටීමක් සිදු වෙන අදත් විශේෂ සුවිශේෂී දිනයක් බවට පත් වෙනවා. එක පැත්තකින් පුරෝකථනය කරනවා විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකය මේ වසර තුන 100%කින් පමණ කඩාවැටීමට හැකියාවක් තිබෙනවා කියලා මේ කාරණයක් එක්ක කොහොමද මේක කලාපයට රටට තවදුරටත් බලපාන්නේ? නෑ ඒක තමයි මම කියාගෙන ආවේ කලින් සෙග්මන්ට් එකක මේ ට්‍රම්ප්ගේ බද්දෙන් ඇමරිකාව විතරක් නෙවෙයි ලෝකෙම වැටෙනවා කියලා මම කිව්වනේ. ඒක තමයි මම කියන දේ තමයි වෙන්නේ. හරි මොකද දැන් මිනිස්සු තේරුම් ගන්නවා මේක අපිට විතරක් බලපාන දෙයක් නෙවෙයි ඇමරිකාවට ලෝකෙටම. ලෝකේ වර්ධනය අඩු වෙනවා. ලෝකේ ඉල්ලුම අඩු වෙනවා. හරි ඒකත් එක්ක තමයි අපිට කම්පිටිෂන් එක වැඩි වෙන්නේ. එතකොට ප්‍රශ්නේ තව තවත් බැරාරුම් වෙනවා. හැබැයි මම අර කලින් නවත්තපු තැනත් එක්ක මම මේක ආඳ ගන්නවා. ඒ කියන්නේ අපිට වර්ධනය වෙන්න නම් අපි කල්පනා කරන්න ඕනේ දැන් බලන්න සමහරවිට දැකලා තියෙන්නේ දැන් නම් වැඩිව පේන්නේ නැහැ. බයිසිකලේ පැදගෙන යනකොට පොඩි කන්දක් අහුනාම ඉස්සරහ යන ලොරියේ බයිසිකල් කාර්යය අල්ල ගන්නවා. ලොරිය යනවා ඒ වේගෙත් එක බයිසිකලේ යනවා. දැන් අපිට වෙලා තියෙන එන්න වගේ වැඩ. දැන් බලන්න ලෝකේ වැඩිපුරම ශීඝ්‍රයෙන් වර්ධනය වෙන කලාපය වෙන්නේ ඊළඟ අවුරුදු මම දකින විදිහට ඊළඟ අවුරුදු 15 20 ආන්ධ්‍රා තෙලංගානා කර්ණාටකා කේරළ තමිල්නාඩු හරි දැන් 2025 ඊළඟ අවුරුදු 10 ෂුවරකට මේ ප්‍රාන්ත පහ තමයි ලෝකයේ ශීඝ්‍රයෙන්ම වර්ධනය අපේ රටයි මේ ප්‍රාන්ත පහයි අතර තියෙන මේ ජියෝග්‍රැෆික් ඩිස්ටන්ස් එක බලන්න ඩිස්ටන්ස් එක නැති තරම් එතකොට දැන් අපිට තියෙන යුනික් ඔපචුනිටි එක තමයි දැන් මේ හරි අපි මේක ග්‍රැබ් කරන්න ඕනේ හරි අපි ආයේ ඇෆ්‍රිකාවේ බලන්න යන්න ඕනේ නැහැ අපි ආයේ මේ කොහෙද මේ අර මේ සවුත් ඊස්ට් ඒසියා වල ඈත කොන් වල බලන්න යන්න ඕනේ නැහැ. අපේ ඉස්සරහම තියෙනවා growth prospect එක. අපේ ඉස්සරහ තියෙනවා. දැන් මේක grab කරන්න ඕනේ. මේක grab කරන්න තියෙන හොඳම දේ තමයි සේපා එක. එහෙම නැත්නම් අලුතෙන් නේම් කරපු එක්ටා එක. හැබැයි දැන් මම දැක්කේ නැති දේ තමයි ඒ පිළිබඳ සාකච්ඡාවක්. මේ සංචාරය තුල කරන සාකච්ඡාවක් කරුන්නේ නැහැ කියලා මම ඒ කියන්නේ මම දන්නේ මම ප්‍රෙස් එකේ නම් දැක්කේ නැහැ පිටපත ලොකු කතාවක් මාධ්‍ය නොකියා සාකච්ඡා කරනවා මාධ්‍ය නොකියා සාකච්ඡා කරාද දන්නේ නැහැ හරි මම ඒක හොයාගන්න තව ටික දවසකින් නමුත් හැබැයි ඒක තමයි මූලික වෙන්න ඕනේ දැන් ඉන්දියාවත් එක්ක ගනුදෙනුව තීව්‍ර වෙන්න ඕනේ ඉන්දියාවත් ගියර් එක මාරු කරන්න ඕනේ ඇක්සලරේටර් පා ගන්න ඕනේ හරි ඉන්දියාවත් එක්ක එකතු විය යුතුමයි ආර්ථික වශයෙන්. ඒ කියන්නේ මේ ආණ්ඩුව මේ මොහොතේ තබල තියෙන අඩිතාලම හරි කියලා මම කියන්නේ ඕක තමයි අපි දිගින් දිගටම කිව්වේ. හරි මේ FTA එක අස්සම් කර 1990 ගණන් වල චන්ද්‍රිකා මැඩම්ගේ කාලේ. හරි ඊට පස්සේ මේකට විරුද්ධ වුණේ මේ කට්ටිය. හරි සේපාකට විරුද්ධ වුණේ මේ කට්ටිය. එක්ටකට විරුද්ධ වුණේ මේ කට්ටිය. මම 19 90 සුවසැරිය ගේනකොට ඉන්දියන් රෝ එක ගේනවා කියලා කිව්වේ මේ කට්ටිය. කවුරුද මේ මිනිස්සු කිව්වේ. හරි දැන් ඉතින් දෛවයේ සරදම තමයි දැන් මේ මිනිස්සුන්ටම තේරලා තියෙනවා යන්න ඕන පාරත් මේක කියලා. හැබැයි කීයක ඉඳලා හරියන්නේ කරන්න ඕන. හරි ඉතින් එතනදී මම දකිනවා ඉන්ටර්නල් ඉන්කන්සිස්ටන්සිස් ගොඩක් තියෙනවා. ඒක තමයි මම අහගෙනයි මේ ඇමති කෙනෙක් කියනවා ඔව් අපි ලයින් එකක් ගහනවා තමයි ග්‍රිඩ් එක කනෙක්ට් කරන්න දකුණු ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි. හැබැයි අපි ඒ ලයින් එකෙන් අපනයනය කරන එක විතරයි කරන්නේ. ආනයනය කරන්නේ නැහැ. මාර මේ කතාවන්නේ ඒක අපි පාරක් හැදුවොත් වන් වේ විතරක් තියෙන්නේ නෑනේ පාර දෙපැත්තටම ගමන් කරනවා ඒ වගේ ඒක තමයි මං කිව්වේ තාම මට ෂුවර් නැත්තේ අර පල්ලියේ ෆාදර් පන්සලේ බණ කියනකොට
ඇත්තටම මේ බෞද්ධ ධර්මය ගැන දැනගෙන තමයි බණ කියන්නේ. මෙයා කන්වර්ට් වෙලාද බණ කියන්නේ නැත්නම් එයාට කියපු දෙයක් කවුරු හරි එදා ෂේප් වෙන්න කියනවාද කියන එක. තේරෙනවද මං කියන කතාව? ඉතින් ඒ නිසා ස්ටොක් මාකට් එක වේවා, එම්ප්ලොයිමන්ට් ඉන්ඩිකේටර්ස් වේවා, රටේ ආර්ථික වර්ධනය වැඩි කරගන්න දැන් තියෙන හොඳම ක්‍රමය මං අකමැති කියන්නේ එකම ක්‍රමය කියලා. නමුත් හොඳම ක්‍රමය තමයි ඉන්දියාව සමග තියෙන ආර්ථික මේ කනෙක්ෂන් එක තවදුරටත් වැඩි කරගන්න. මේ කාරණය ගත්තහම දැන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණුණු කාරණයත් එක්ක යම් යම් විරෝධතා මතුවෙන්න පටන් ගත්තා සුළු කණ්ඩායම් තුළ. හැබැයි එක පැත්තකින් කියවන ප්‍රධාන කාරණයක් තමයි සමහර ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දන්නේ නැහැ. කැබිනට් එක දන්නේ නැහැ. ඇයි මේ වගේ තත්ත්වයක්? විශේෂම ඔබතුමාලා විපක්ෂීන් ඔබතුමාලාවත් මේ සම්බන්ධයෙන් හඬක් නැගුවේ නැහැ පහුගිය කාලේ. නෑ, ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ මෙවුවා ගුණයින් පස්සේ. ඒ නිසා මේ කට්ටියට විතරක් කරේ නෑ කියලා කියන එක අසාධාරණයි. මොකද කලිනුත් එහෙම තමයි වෙලා තිබිලා තියෙන්නේ. අර කැබිනට් එක දාලා පාස් කරා කියලා තමයි මං හිතන්නේ අපිට නම් ඒගොල්ලෝ කියනවා ඇහුනේ. හැබැයි යම් විරෝධතා විශේෂයෙන්ම මේ පෙරටුගාමීන් එහෙම විරෝධතා දැඩි විදිහට මතු කරන්න පටන් ගත්තා උන්ගේ පැත්තේ. ඕකමනේ මේගොල්ලෝ කරේ. ඒ කියන්නේ මේ වැරදිලාවත් JVP එක ආණ්ඩුවේ හිටියේ නැත්තම් වැරදිලාවත් මෝඩි එනකොට ඒගොල්ලෝ හිටියේ විපක්ෂේ නම් මෙලහට කොච්චරනම් මේ වතුර ගහලා පොලිසි වල ගිහිල්ලා මේ මිනිස්සු රතු ෂර්ට් අඳගෙන කෑ ගහලා උද්ඝෝෂණය කරලා කොච්චරනම් මේ විනාශයක් වෙන්න තිබුණාද? ඔන්න දැන් ඩිෆෙන්ස් කෝපරේෂන් එග්‍රීමන්ට් එකක් අත්සන් කරා ඔන්න ලංකාව පාවා දුන්නා. ඒක නෙවෙයිද කියන්නේ? ඒක නෙවෙයිද කියන්නේ? ඩිෆෙන්ස් එග්‍රීමන්ට් එකක් අත්සන් කරා වෙන කවුරු හරි මොකද්ද මේ හාදයෝ කියන්නේ? ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ගේම කණ්ඩායමන්නේ ප්‍රතිගාමී ඒගොල්ලෝ ඉන්ටර්නලි තව රැඩිකල් වුණා කියලා එතන නෙමෙයි තියෙන්නේ. මෙතන පාර්ලිමේන්තුවේ ගේනල්ලා පෙන්නන්න ඕනේ මේවා තමයි අත්සන් කරේ කියලා. මොකද අපි චීන කියන්නේ අපේ ඉතාමත්ම කිට්ටු මිත්‍ර රටක්. හරි, එතකොට චීනේ විරසක කරගන්නේ නැතුව තමයි මේ ගමන යන්න ඕනේ. හරි, ඉතින් ඒ නිසා ඩිෆෙන්ස් ඇග්‍රීමන්ට් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක අපි හරියට තේරුම් ගන්න ඕනේ. හරි, අනිත් එක තමයි මම අද කියන්න මේ ඇමතිවරු මොනවා කිව්වත් ඔය ග්‍රිඩ් කනෙක්ෂන් ලයින් එකේ එක පැත්තකට විතරක් ඉලෙක්ට්‍රිසිටි දෙනවා කියලා එග්‍රීමන්ට් එකේ නෑ. එග්‍රීමන්ට් එකේ තියෙන්නේ ඉන්දියාවෙන් ලංකාවටත් ලංකාවෙන් ඉන්දියාවටත් කියලා තමයි. හරි, එතකොට ඒ කට්ටියට තීරණය කරගන්න වෙනවා. ඉන්දියාවෙන් ඉලෙක්ට්‍රිසිටි අපිට ගන්න පුළුවන් නම් ඇමරිකන් ඩොලර් 7.4ට ලංකාවේ තියෙන්නේ 7.5ට නම් 7.7ට නම් 7.12ට නම් හරි, මේ යන විදිහට විශාල ගණන් වලට ඉලෙක්ට්‍රිසිටි ආයි. මොකද මේගොල්ලෝ රිෆෝර්ම් ඇක්ට් එක රෝල් බෑක් කරන්න යන නිසා. එහෙමනම් මේ ඉන්දියාවෙන් අපිට ඉලෙක්ට්‍රිසිටි ආනයනය කරන්න. ඇමරිකන් තීරුබදු කාරණේ අපි අවසන් කරමු. අවසානයේට දැන් මේ මොහොත වෙන විට සමග ජන බලවේගයේ ආණ්ඩුවක් රටේ තිබුණා නම් හර්ෂද සිල්වා රටේ මුදල් අමාත්‍යවරයා නැත්නම් ආර්ථික අමාත්‍යවරයා නැත්නම් විදේශ අමාත්‍යවරයා වගේ හිටියනම් මේ ප්‍රශ්නේදී ට්‍රම්ප්ගේ ප්‍රශ්නේදී ඔබතුමාලාගේ මොනවද ගන්න පියවර? අපි මේ ප්‍රශ්න කලින් පියවර අරන් ඉවරයි. අත් වශයෙන්ම මාර්තු මාසේ 6 වෙනිදා වෙනකොට අපි දැනගත්තනේ මොකද ලෝකෙ වෙන්නේ කියලා. එදාටනේ ඉන්දියාවටයි චීනටයි මෙක්සිකෝ වලටයි කැනඩාවටයි ට්‍රම්ප් බදු ගැහුවේ. ඒක දැක්කේ නැති මිනිස්සු නෙමේ. හරිද? මාර්තු මාසේ 6 වෙනිදා ඉඳලා අප්‍රේල් මාසේ 3 වෙනිදා වෙනකම් මේගොල්ලෝ මොනවද කරේ? මොනවද මේ මිනිස්සු කරේ? මාසයක් වචනයක් කතා කරාද නැහනේ. ඒ මාසය ඇතුලේ කරන්න දේවල් තිබ්බා. මම කියන්නේ නෑ ඒ කට්ටියට ඒ මාසය ඇතුලේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න හැකියාවක් තිබුණා කියලා. මොකද ට්‍රම්ප් බදු ගහලා තියෙන්නේ හරි පිස්සු විදියකට. හරි, ඒ කිසිම ආර්ථික මූලධර්මයක් නෑ. අත් වශයෙන්ම ඔය ටැරිෆ් එක ලංකාවෙන් කවදාකවත් ඇමරිකන් බඩු වලට 188ක් ගහන්නේ නෑ කොහෙවත්. හරි, එයා ඒ හදලා තියෙන එක ක්‍රමය වැරදි. හැබැයි එයා ට්‍රම්ප්. එයා තමයි ඇමරිකාවේ ජනාධිපති. එයාට ඕන දේ එයා එක්සිකියුටිව් ඕඩර් එකෙන් කරනවා. දැන් අද සඳහන් කරලා තියෙනවා මේ තීරුබදු ඉවත් කරන්නේ නම් ඇමරිකාවට විශාල වශයෙන් මුදල් ගෙවීමක් කරන්න ඕනේ කියලා. නෑ, ඒක තමයි. එයා කියන්නේ ෆිනෝමිනල් ඔෆර් එකක් දෙන්න කියලා. දැන් මම කිව්වෙත් එදා බිම්ස්ටෙක් ඩයලොග් එකේ ඉරෙසිස්ටබල් ඔෆර්ස් ගැන තමයි අපි කතා කරන්න ඕනේ කියලා. ට්‍රම්ප් කියන්නේ අපි දන්නවනේ ට්‍රම්ප්
මේ අර ටෙලිවිෂන් ෂෝ එකේ ඉඳලා හරි එයා රිස්ක් අරගෙන තාමත්ම සාමාන්‍ය පුද්ගලයෝ නොකරන දේවල් කරන පුද්ගලයන්නේ ට්‍රම්ප් කියන්නේ. හරි යත් එක්ක ඉන්නේ ඊලොන් මස්ක් නේ යත් ඒ වගේනේ. එතකොට අපි දැනගන්න ඕනේ කොහොමද මේ නෙගෝසියේෂන් එක කරන්නේ කියලා. දැන් අපිට ආරංචි දැන් මේ ඊයේ පෙරේදා පත් කරන්නේ කමිටුවක් මේ අස්සා දිව්වයින් පස්සේ ස්ථාලවන්න කමිටුවක් පත් කරන්නේ. හැබැයි ඊට කලින් මම දැක්කා ඒගොල්ලෝ දාලා තිබුණා කමිටුවක්. ඒකේ හිටියේ විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා, තව කොහෙද අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ ඔන්න 4-5 දෙනෙක් එකතු වෙලා ලක්ෂ්මන් කද්රිකාම සෙන්ටර් එකේ දාලා තිබුණා මේ රවි අපේ හිටපු විදේශ ලේකම්තුමා මම හිතන්නේ සම්බන්ධීකරණය කරලා කමිටුවක්. ඉතින් එහෙම මදි ඒක පවර්ෆුල් මදි. හරි එතකොට මේ නෙගෝසියේෂන් එක කරන්න දැන් හැමෝම ඇමරිකාව යනවානේ. මොකද වොෂින්ටන් වලට යනවානේ හැමෝම. ස්ප්‍රින්ග් මීටින් තියෙනවා මේ හෙට අනිද්දා IMF එකේ වර්ල්ඩ් බැංක් එකේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ 8 වෙනිදා හම්බෙලා කතා කරගන්නවා කියලා. ඒක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි දැන් අපි හිටියනම් මේක අපේ මතයම වෙනස්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ තාප්පවල උස පිළිබඳනේ. මේ තාප්පේ 88ක් උසයි. හරි ඒ නිසා අපිත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ 88 උනාට 150 මේකක් දාලා අපි දානවා 44ක උස තාප්පයක්. හරි දැන් සිංගප්පූරුව ඒගොල්ලන්ට 10ක් උසයි. එතකොට 10 තාප්පෙන් පයින් එක හරි ලේසි සාපේක්ෂව 44 තාප්පෙන් පයින්. මේ තාප්පේ උස තියෙන්නේ උස අඩු කරගන්න මම කියන්නේ වචන හතරනේ මගේ වොකැබුලරි එකේ තියෙන. තාප්ප කඩන්න පාලම් බඳින්න. ඕක තමයි මම අවුරුදු 15ක් තිස්සේ දේශපාලනයට ආපු දවස් කියන්නේ. හරි අවාසනාවකට අපේ රටේ මිනිස්සුත් මං කියන දේ තේරුම් ගන්න පොඩක් පස්සට ගිහිල්ලා. හරි ඉතින් ඒ නිසා අපේ ඇමරිකාව විතරක් නෙමෙයි අපේ රට පොඩි රටක්. අපි ලංකාව වටේට ගහලා තියෙන තාප්ප ටික අයින් කරන්න ඕනේ. අයින් කළා ඒ වෙනුවට පාලම් බඳින්න ඕනේ. එහෙම කරොත් විතරමයි අපිට අර ස්ථාවරභාවයේ ඉඳලා මේ වර්ධනය කරා යන්න වැඩ පිළිවෙලක් හදාගන්න පුළුවන්. අවසන් වශයෙන් දැන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිතව වාහන බලපත්‍ර ගේනම අත්හිටවල තියෙනවා. එවැනි පසුබිමක් තුළ ආණ්ඩුව යම් එලි දෙනවා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජය මගින් වාහනයක් ලබා දෙනවා ඒ අවුරුදු 5ට තුල කියලා. මේකේ වාසිය අවාසිය මොකක්ද? මෙහෙමයි මේගොල්ලෝ අත්හිටපු එක නෙමෙයිනේ මේක අත්හිටවල තිබ්බේ දැන් අවුරුදු ගාණක් ඉඳලානේ. මම හිතන්නේ දැන් මට හම්බුණා ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් 2015 කොහෙද 2015 කොහෙද මම වාහනයක් ගත්තා 2017 වෙන්න ඕනේ. ඒක මම තාම පාවිච්චි කරනවා. හරි මොකද ඒක මන්ත්‍රීවරයෙක් හැටියට රට වටේට යන්න ඒක අවශ්‍යතාවයක්. හරි මොකද මේකේ ටයර් මාරු කරන්න ආණ්ඩුවෙන් නෙවෙයි වෙන මොකක් හරි සස්පෙන්ෂන් එකේ ගියාම ආණ්ඩුවෙන් නෙවෙයි පෙට්‍රෝල් ගහන්නේ ආණ්ඩුවට ඩියුටි ෆ්‍රී වාහන දෙන එක ලාභයි බලන්න එහෙමද? මම දන්නේ ඒක ඩියුටි ප්‍රමාණයෙන් පද කියලා බලන්න ඕනේ. දැන් අත වශයෙන්ම ඇමරිකාවත් එක්ක මේගොල්ලෝ ඩියුටි අයින් කරොත් හැමෝටම ටෙස්ලා ගන්න පුළුවන් මේ තියෙන ගානට වඩා 180ක් විතර අඩු වෙනවා. මොකද වාහනයක කොස්ට් එක 100-300ක් විතර බදුනේ තියෙන්නේ. එහෙම හිතුවොත් මට වා කිව්වම තමයි මේක හිතුනේ. ඇමරිකාවට දැන් මේගොල්ලෝ දැන් බලමු අනිල් ජයන්ත කියලා මොනවද කියන්නේ කියලා. ඇමරිකාවෙන් එන භාණ්ඩවලට zero tariff zero නම් එහෙමනම් ගේන්න පුළුවන් Chevys ගේන්න පුළුවන්. හරි ඊළඟට Oldsmobile ගේන්න පුළුවන්. ඊළඟට Ford ගේන්න පුළුවන්. ඊළඟට Cadillac ගේන්න පුළුවන්. ඊට පස්සේ Tesla ගේන්න පුළුවන්. මේ ඔක්කොම ගේත හැකියි. ඊට පස්සේ 3 wheel එක ගානකට විකුණන්න පුළුවන් Tesla එක. බොහොමත් ස්තුතියි අපේ හිටපු අමාත්‍යතුමා ඒ වගේම වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුවේ ප්‍රධානියා විශේෂයෙන්ම ඔහු ඉතාමත්ම වැදගත් කරුණු රසක් අප සමග සඳහන් කළා 180 මේ වැඩසටහන තුළ. ඉතින් දයාබර ප්‍රේක්ෂක හිතවතුනි සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර පැවැත්වෙන අවසන් 180 වැඩසටහන එනිසා විශේෂයෙන්ම ඔබතුමාටත් ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුබ වේවා ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්වැසි සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඔබෙන් සමුගන්නවා.